මේ සමයකේ මම පළවෙනි පාරට Sicily Island එකට ගියා with my girlfriend and her family. And wow, what a trip. ලස්සන beaches, පිස්සු හැදෙන views දැක්කා. ඒ වගේම මාර රස කෑම ගොඩක් කෑවා. හැමදාම අලුත් adventure එකක්. අපි explore කරා, නැති වුණා, පිස්සුවෙන් hina වුණා. Honestly, මට ගෙදර යන්න බෑ කියලා හිතුණා. So get ready because this vlog's got sunshine, good vibes and a whole lot of Sicilian magic. Let's go! Hey guys, I'm Julian. Rehana Nayada. Welcome back to our channel. So, අද මං මොනවද කරන්න යන්නේ? ඕගොල්ලෝ කලින් අපේ channel එකේ දැකලා ඇති අපේ නංගීලයි තාත්තයි මේ ග්‍රීස් ගිහිල්ලා තිබ්බා. මේ මන් නැතුව මාව දාලා ග්‍රීස් ගියා. ඒ නිසා දැන් මම තනියම ට්‍රිප් එකක් කරනවා. ඕගොල්ලෝ දැන් බලන්න මං කොහෙද යන්නේ කියලා. ඕගොල්ලෝ මෙච්චර කල් දකින්න ආසාවෙන් හිටපු කෙනෙකුත් ඉන්නවා. ඒ නිසා stay tuned. ට්‍රේන් එක අරගෙන එයාපෝට් එකට ගියාම මට මෙහෙම පොලිමක් සෙට් වුණා. ඇත්තටම මට බය හිතුණා ෆ්ලයිට් එක මිස් වෙයි කියලා. ඒත් කොහොම හරි සිකියුරිටි චෙක් එක පාස් වෙලා ෆ්ලයිට් එකට නැග්ගා. Hey guys, මම දැන් ඇවිල්ලා ඉන්නේ. පොඩි කැලක් බ්ලොග් කරන්න විශ්නා. සාවෙන්න. මම කාව හම්බෙන්න දාවි කියලා කිව්වේ නෑනේ. මම ආවේ මෙයාව හම්බෙන්න. Hi. කවුද? Clara. මගේ කවුද? Girlfriend. Yes. අපි දැන් කාර් එකේ යනවා. මේගොල්ලෝ ඉන්න තැනට අම්මයි තාත්තයි ගෙදර. පළවෙනි දවසේ අපි ඩිසයිඩ් කරා සිසිලි අයිලන්ඩ් එකේ කැපිටල් එක පලෑර්මෝ වලට යන්න. ඇත්තටම මාර ලස්සන සිටි එකක්. අපි දැන් ඔක්කොම ඔයාලට පෙන්නන්නම්. අපි දැන් මේ පොඩි පාරවල් මැද්දෙන් මාකට් එක මැද්දෙන් ඇවිදගෙන යනවා. සීන් එක තියෙන කඩයක් දැක්ක ජුවලරි කඩයක් දැක්කම මෙයයි අක්කයි නැවතෙනවා. බලලා ඉවරන්න. දැක්කා ගන්නවා. එයා ගන්නවා කියන මටත් ගන්න පුළුවන්. ඔව් මෙයා මොකද්ද කරන්නේ? එයා කියනවා ගන්න එපා ගන්න වැඩි කියලා. පස්සේ අක්ක ගත්තට පස්සේ එහෙනම් මම චුට්ටක් දාන්න. අක්කා ගත්තා. අක්කා කඩේම ගන්න. අපි පල්ලියවලු. අපි දැන් ආවා පලෑර්ම වල තියෙන කතෙද්‍රාලේ එක බලන්න. කතෙද්‍රාලේ කියන්නේ මේ තියෙන ලොකුම පල්ලිය. ඉතින් අපි ඔයාලට පෙන්නන්නම්. අපි පක්කාවා මේ මෙතන යනකම් අපේනන පාක් එක පස්ස විස්තර කියන්නේ. අපි දැන් මෙතන ඇවිදගෙන යනකම පොඩි කොල්ල දෙන්න බයිසිකල් යනකම මෙයාව බලලා කෑ ගහගෙන ගියා. Hey beautiful. පොඩි ළමයි අවුරුදු 10ක් ඇතිනේ 11ක් ඇති. ඒ ඉඳ තරගක් නේ. ඒ ඉඳ මං is okay කියලා මම හිතනවා. මෙයා කොහොමද තැනට එක්ක යන්න බෑ. කට්ටිය හැරි බලන මලවාදේ. මෙන්න මේ දෙන්න. අන්න අර දෙන්න. එන්නේ දෙන්න. අපි දැන් සිටි සෙන්ටර් එකේ ඇවිදිනවා. මොනවද කරන්නේ?
මේකත් එක මීටර් 100ක් යන්න බෑ මීටර් 10න් 10 නවතිනවා. දැන් මං කිය කීටි ඔයගොල්ලෝ ඔයක මීටර් 100ක් යන්න බෑ මීටර් 10න් 10 නවතිනවා. කඩවල නවතිනවා, කණ්ඩ බොණ්ඩ නවතිනවා. I have to go shopping as well. මොනවද කියන්නේ? කොහමද අද දවසේ අත්දැකීම? Very nice, very happy. මේක බ්ලොක් කරන්න වන්ඩිෆුල්. මෙයා මෙහි ඔයා කියන්නේ ග්‍රනීත කියන්නේ මොකද්ද? ice packet ලංකාවේ ice packet වගේ තමයි පුරා මේකට මේ ලංකාවේ තියෙනවනේ. ඒ කියන්නේ අයිස් මේ චප්ප කරලා ඒකට එක එක ලික්විඩ් දානවා. අපි මැංගෝ ග්‍රනීත ගත්තා. ඒක වීඩියෝ කරන්න බැරුණා. මොකද ගත්තු ගාම බීගෙන ගියා. ඉබයි. අපි මේක ඔයක තවයක් ගත්තා. මොකද්ද? බෙරීස් වලින් ඒක චොර. දැක්කද මං කිව්වේ මීටර් 100ක් යන්න බෑ. මීටර් 10න් 10 නවතිනවා. මේ චූටි පාරවල් වලින් යනවා. එතන කඩවල් පිරලා තියෙන මේ ඇඳුම් කඩවලුයි අනම්මන පිරලා තියෙනවා. පොඩ go. ගවුම් කඩේ ගනම 45ක් හිටියා. අන්තිමට ගවුමක් ගත්තට මොකද මේ අතර දාන ගැජමැටික් එක. Yes. පෙන්න. අතට මේ මෙතනට දාන එකක් ගත්තා. Is beautiful. පෙන්න. Yes. කොහෙද අපි ආවේ? අපි sunset බලන්න ආවා. මෙතන සන්සෙට් එක බලන්න ආවා. මේ සලීනි කියලා තියෙනවා. සලීනි කියන්නේ ලුණු මේ එකතු කරලා ලුණු හදන කියන්නේ මේව කරන තැන. පෙන්න. දැන් ආවා මෙතන මේ ලුණු හදන තැන බලන්න. Yes. අපි කලින් කිව්වනේ. ඔව්. මේක තමයි මේකට කියන්නේ මුලීනෝ සිංහලෙන් දන්නේ නැහැ ලුණු පස්සේ ලුණු පසු ගොඩ ගන්න නෑ ඉන්නනේ මේ තියෙන ලුණු ගොඩ ගන්න. ලුණු කොට පාන්න ඕනේ. මේක ලස්සනයිනේ. මාර ලස්සන view එකක් තියෙන. But a better view is It's me. Let's go. මාර ලස්සනයි. මේ vlog එක කොහොම එයිද කියලා බල හිතන්න බෑ. මොකද අපි අපේ නංගි තරම් දක්ෂ නෑ. අපි නිකන් පුළුවන් විතර කරනවා. Rehan is the pro. Rehan is the pro. අපි තමයි අපේ amateurs. Beginners. එනිසා අපි එහෙම කරනවා. මේ ගෑන් ළමයි ඉන්න ලස්සනයි. Hi guys. Hi. Ada අපේ දෙවෙනි දවස අපි මර්සල කියන සිටි එකට ආවා. yes නිකන් පොඩ්ඩක් තනියම වටපිට බලන්න ආවා. දැන් මේ මාකට් එකට අපි මාකට් වලමයි රින්ගන්නේ කොහේ ගියද? අපි අර ෆවුන්ටන් එක පෙන්නමු. ලස්සන චූටි ෆවුන්ටන් එකක් තියෙනවා. අපි දැන් මේ සිටි එක පැත්තට ඇවිදලා යනවා. ඇවිදගෙන යනවා. yes පුරා කඩ තියෙනවා. අපිට බඩු ගන්න පුළුවන්. ඔව් අපි ඉන්න තැන අපි පෙන්නන්නම් අද රෑ මේ පෙන්නන්න මොකද ලස්සනට එතන මේවා කරනවා. ඉවෙන්ට් එකක් තියෙන නිසා. ඉන්න තැන පොඩ්ඩක් දුරයි නේ. කියන්නේ මුහුද ඉස්සරහමයි ඒතර ෆැසිලිටිස් ළඟ නෙමෙයි තියෙන්නේ. හින්දා අර අපි දැන් කායකක් මොනේ අපි දැන් සිටි එකේ සිටි එක බලන්න ආවා. අපි හරිනම් බස් එකේ ඉන්න ගියේ. පොඩි ඉෂුව එකක් වුණා. මේ පොඩි අපි බස් හෝල්ට් එකේ හිටියා. වැරදි පැත්තේ හිටියේ. බලද්දි එකක් ගියා. බස් අනිත් පැත්තෙන්දි අපි කිව්වා නෑ අපි වාහනේ ගන්නෙන් කියලා. අනිත් පැත්තේ එකක් ගියා. ඒ නැතිවට අපි කිව්වා කාර් එකෙන් ඒක ලේසි කියලා. අපි දැන් සිටි සෙන්ටර් එකට ඇවිදන් ආවා. මේ ක්ලාරා කිව්වා මට ටී-ෂර්ට් අරන් දෙනවා කියලා අලුතෙන්. yes එයා මට හැමතිස්සෙම අරන් දෙන්නේ හින්දා මම අරන් දෙන්න. ආ කරවන්න. නෑ
මෙයාට මුකුත් No, කරන් දෙන්නේ no, නැහැ no money. නේ. මම දෙනවා මට ලැබෙන දෙයක් නැහැ මේ Give and give. relationship එක. I give and give. I don't get back anything. Oh my god. අරද? කාඩ් එක දෙන්න මං ගාල්ස්. එහෙම සීන. මං කාඩ් එක දෙන්න ඔයාගේ කාඩ් එක ඔයා ගෙවන්න. දෙන්න ඕනේ මම බෑග් එක. දෙන්න ඕනේ මගේ පර්ස් එක වාගේ එයා ගාව තියෙන. අයියෝ සල්ලි. සල්ලි. දෙවියන්ගේ මල්ලි. මේ වගේ කඩවල වල එද්දි මෙයා පිස්සු හැදෙනවා. තියෙන ඔක්කොම ගන්නවා. මේකත් කමු. හරකත් කමු. ඒගොල්ලෝ බාප්පගේ සල්ලි වගේ යා විතක් කන්නේ. This is my world. හා. මේ මේ ඒකනේ මෙයාගේ වර්ල්ඩ් එක මේක. මේක. තියෙන නූඩල්ස් ඔක්කොම කනවා මේ. සැරේව මෙයා සැර නානවා. It's so good. Like, no. මෙයා දිව්‍ය ලෝකයා වගේ. හොට් සිනමා බානර ආව අනිත් ලෝකෙ පර්ෆියුම් ලෝකෙ මෙයාට පැෂන්ස් ගොඩක් තියෙනවා පර්ෆියුම් ගෙදර 100ක් වගේ තියෙනවා සෙට් නෑ මෙයා very picky ආ මොකද්ද තපොඩ්ඩේ ෆෝන් එකේ කුඩු මොකද්ද Stitch this one. සිකිස් නිකන් සමත්සු දන්නේ මෙයාගේ පොඩි හොබි එකක් තියෙනවා දැන් ගණන් හොඳ බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් ඔක්කොම තියෙනවා දැන් හොයනවා අර චීප් ඒතර මේ අර එන හොඳ ස්මෙල් එකක් තියෙනවා අපි දැන් දාරකින් ගස්සනේ දාරක ඒක මරෝ ඒක මං එයාට අරන් දුන්නා එයාගේ අපේ ඇනිවර්සරි එකේ It's so good. මේක මරෝ Lucky 7 Maja. Wait a minute. Picture malsu. not bad Ek picture malsu. මේ අගොල්ලෝ අත ඊයේ ගත්ත ගැජමැටික් එක පෙන්න අස්සරේනේ ඒක මේ සිශීලිය වල ගොඩක් කටේ ඒවා. ඒක දාන සී මේ අපි මරු ගැජමැටික් එකක් හොයාගත්ත පෙන්න මේක කියනවා මේක කියන්නේ CC spin 3 times for low calorie magic butterscotch beer බාන කරපන් බා මේක තමයි අරගෙන තියෙන්නේ මේ හැරි පොටර් එකේ තියෙන්නේ magic dust ලස්සනයි මේ මෙතන පස්සේ මේව තියෙනවා ඇනිමේ වල කාටුන් නෙමේ ඇනිමේ මෙයා තේරෙන්නේ මේ මං ආසම මේ ඇනිමේ එකේ one piece Zoro Nami Luffy Chopper මෙයා කියනවා මං කාටුන් බලනවා මෙයාට තේරෙන්නේ මෙයා ආසම කිව්වේ මෙන්න මෙයාට අයියාස she's a very girl with a big heart ඉන්න කොමු එයාගේ ජීවිතේ මේක රහයි මේක මේ ලංකාව තියෙනවද දන්නේනේ මෝගු කියලා කියන්නේ මේ මැංගෝ ඩ්‍රින්ක් එකෙත් මේ කොකොනට් ජෙලි එක තියෙන්නේ මේක මං ගෙදර නෑ මේක නෑ මං ගෙදර මැංගෝ නෑ. සාග් සාගෝ හැදුවා මෙයා මේක මට දුන්නේ නැහැ එයා තනියෙන් බීලා බතලි ඒක තමයි එන්න ඕනේ එන්න ඕනේ ගේන්න බෑ හදලා ඒක ලස්සනයි ඒක නයිටියක් වගේ නයිට් එක නෙමෙයි අනේ ඔය නයිට් එකක්ද පන්න නයිටියක් වගේ නයිට් එක නෙමෙයි දෙයිය නෙමෙයි සපත්තු දෙක මේක ඉතින් ඒ දෙක එහෙම දානවා මේ වෙඩින් වල දාන්න එහෙමයි මේ අපේ ලංකාවේ වගේ මෙහෙම දිලිසි දාන්න නැහැ මෙහෙ චාම් විදිහට අඳින්න බෑ මේ සිල්ක් මේ එන්මත් දා ලස්සන කීස් එකක් දාලා no we don't do we Sri Lankan girls bling you go bling
ලස්සනයි නේ එතන. මේ රස්නේ මැද්දේ පොඩි කූල් ඔයාසිස් එකක්. අපි පොඩ්ඩක් රස්නෙන් මේව වෙන්න ඉඳ ගන්න ආවා. Hey, මතකෙන් මගේ මයින්ඩ් කැසිදේ ඔසිල් දාන්නේ පානේ මොංගල් සින්දු මං හිතුවා දෙක්ෂා කියලා අයි අපි දැන් කොයිද ඉන්නේ මොනවද කරන්නේ ඔයා පෙන්න. I will take a tour. Okay. So අපි ඉන්න තැන ඉවෙන්ට් එකක් කරනවා. මිනිස්සු ගොඩක් ඉන්නවා. Hi. දැන් මේක පටන් ගත්තේ හවස 5ට. දැන් 12යි වෙලාව. මේක රෑ නෙමෙයි පාන්දර 4 වගේ වෙනකන් යනවා. අපිට මේ වගේ වල නටන්න නම් බෑ. අයියෝ එපා වෙන්නේ. අපේ බයිල වගේ නෙමෙයි. අපි දැන් මෙතන රෙස්ටොරන්ට් එක ඔපරේට් කරනවා. මෙයා තමයි කැෂියර් එකේ ඉන්නේ. මං තව ඕඩර්ස් ගිහිල්ලා කුස්සියට එනවා. ආයෙ ආයන ආයෙන ගොඩක් මාන්සෙලා ඉන්නේ මේ. අපි ඉන්නේ හොඳට වැඩ කරන එකට. Yes. It's a good team. Teamwork. Teamwork. මේ තමයි කුස්සිය. කට්ටිය කුස්සිය වැඩ. දැන් පාන්දර 2:00 මේ මිනිස්සු කනවා ඉවරයක් නෑ. කොහෙට යනවද මන්ද කනේ? එකම කට්ටිය 10 පාරක් එනවා. අරක දෙන්න, සෑන්ඩ්විච් දෙන්න, ඉස්ස වඩේ දෙන්න. වෙලාව කිව්ව? 2:00. මේ රැටද කන්න උදේටද කන්නේ? දන්නේ නෑ ඒගොල්ලෝ මගේ කෙනෙක් ඇවිල්ලා අහනවා උදේට ඔයගොල්ලෝ මේ ක්‍රොස්සාන් දෙනවද කියලා. මෙයාලා හරින් ඊයේ රෑ පටන් ගත්ත කෑම තාම කනවා. අපිට දැන් වැඩි ඉවරලා යනවා නටන්න. මේ නටන විදිය චුට්ටක් බලන්න. පස්සේ කියන්නේ. මෙයාලද රසන්න නටන්නේ, යාලද රසන්න නටන්නේ. අපි අද පීචාවලු ඇවිදගෙන එන්න මේ තිකක් මේක ගන්න අපි දැන් කොයිද ආවේ? අපි නාලා කාලා අශෝපති අස්සපදින්න එන්නවට අශෝපති මෙතන ඉස්සරහම චූටියස් එක්ක ඉන්න ඒක ක්ලාරට පෙන්න නෝ ඊට පස්සේ ලොකු එකෙක් ඉන්නවා බාන් පෙන්න මේ අනිත් එක්ක මේ යාළගේ නම් එයාගේ නම ද්‍රාගෝ මෙයාගේ සයිස් පටකයි එයට හැචුන් යනවා අපේ නෝන දැන් නගින්න යන්නේ අශය කොන්ද පොටයි
වම් පැත්තට හරවන්න වම් පැත්තට මොරේ. අදින්න වම් පැත්ත අදින්න. ඇදලා කකුලෙන් ගහන්න. කකුලෙන් ගහන්න. කකුලෙන් ගහන්න හයියෙන්. නෝ හයියෙන් ගහන්න ඕන. ඔයා අදින්න එපා මේක අද්දාම යා නවතිනවා. ඇද්දාම මොකද නවතිනවා? හයියෙන් ගහන්න. කකුලෙන්. ඔක අදින්න එපා අතරින්. වම් පැත්තෙන් හයියෙන් අදින්න. වම දෙයියනේ වම කකුල නන්නේ. Arrivata Passiamo tic tic tic. Come van? The view from the top. Abi දැන් අස්යෝ අපි දැන් අස්යෝ පැදලා ආවා. කොහොමද එක්ස්පීරියන්ස් එක? මගේ දරිස් දෙක රිදෙනවා. ඇයි දරිස් දෙක රිදෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. මම නේද? නෑ මොකද මෙහෙම තිබ්බ ඒක රිදෙනවා වැඩි. ඔය හෝල් දෙක බකලයි ඔය. නාච් ලස්සනයි. අර මේ සන්සෙට් එකක් විතර. මම මෙයාගේ ෆොටෝස් වල ගත්ත සන්සෙට් එකත් එක්ක දැන් මම පෙන්නන්න. මාර ලස්සනයි කොට ටික. මෙයා වගේ ගත්තත් දන්නේ නැහැ. එයා ඉතින් ඒක දන්නේ නැහැ. එයාගෙන විතර හිතලා ඉන්නේ. මම ගත්තා මගේ ෆෝන් එකේ නේද බෑග් වලින් ලස්සන quality. අප් කම්චි. ඒක මොකද ultra. quality නෙමෙයි. Samsung ultra. හරි. quality නෙමෙයි හැකියාව talent එක. is a talent. ඒකත් නෙමෙයි. මම ගන්න angles ගන්න. කෙනා ලස්සන නම් ඕන දෙයක් ලස්සනයි. එහෙම ඉන කට කිව්ව ගන්න. ආය ගන්න මගේ ෆොටෝ. Hi guys. අපි අද ෆවිඤ්ඤාන කියන අයිලන්ඩ් එකට යනවා. දැන් මේ බෝට්ටුවේ තමයි එකට යන්නේ. ඕනේ දිප්පිනට යන්න බෑනේ. ලස්සනයි විතර view එක. ඉන්න මම පෙන්නන්නම්. අපි නැවෙන් බැස්සා. දැන් බැහැලා ෆවිඤ්ඤාන සිටි එක විසිට් කරන්න ඇවිදන් යනවා. අපිට වාහනයක් රෙන්ට් කරගන්න තැනක් තමයි හොයාගන්න ඕන. මොකද බලන්න තැන් තියෙන පොඩ දුර තියෙන අයිලන්ඩ් එකේ. අපි දැන් හොයලා බලමු. අපි කොහොම හරි කාර් එකක් රෙන්ට් කරලා පළවෙනි ස්පොට් එකට යනවා. අපි දැන් බේසිකලි මොකද්ද කරන්නේ? මෙතන ලස්සන අයිලන්ඩ් එකක් නිසා මොනවද බලන්න තියෙන්නේ? බීචස්. ඒ නිසා අපි එක බීචස් ගොඩක් තියෙනවා. ඒ නිසා අයිලන්ඩ් එකේ වටේ තියෙන බීච් ටුවර් එකක් කරනවා. දැන් මේක තමයි පළවෙනි බීච් එක. නෝනා පෙන්නන්නද? 3 2 1 බබා ලස්සනයි නේ මාර ලස්සනයි. අපි දැන් දෙවෙනි බීච් එකට ආවා. ඔව්. කලින් තිබ්බේ කාලා අද්සූරා කියන තැන. ඒ කියන්නේ මේ බ්ලූ මොකක් හරි එකක් කියලා වගේ. බ්ලූ ප්ලේස් කියලා වගේ. දැන් යන්නේ කාලා රොස්සා. ඒක රෙඩ් ප්ලේස්. ඒ කියන්නේ එක බීචස් වල එක කලර්ස් වලින් තමයි නම් දාලා තියෙන්නේ. මෙතන සමහර විට අපි නන්දිජි තියෙනවා. නාන්දිජි කියන බලන්න ඕන. ලස්නේ වැඩි දැන් ඔය තැම්බෙනවා තැන්. ඉන්න මම වොන් පෙන්නන්න. දැන් තියෙන ගල් ගොඩක් තියෙනවා. ගල් ගොඩක් තියන් ඔබ තියා කොයින්ද ගල් ගොඩේ. මෙතන මේ ගල් ගුහාවක් තියෙනවා. වැද්දුයි. සිසිලියන් වැද්දෝ. මාන්න මෙතන උඩින් ලස්සන. එක වැද්දෙක් පැනලා ඇවිල්ලා. ආ මොරේ පෙන්න. ඔයා කරන්න ඔයාර මේ අර TikTok වල Insta වල කරන්නේ. ඔයා හැරිලා come with me කියලා. හැරෙන් හැරිලා come with me කියලා. ඉතින් come
දැන් මෙතන මියුසික් දානවා. තරර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 රரරරරරරරரරරரர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 രරරරrr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 
අපිට හරියන්නේ නැහැ. අපිට මේ බ්ලොග් කරන සීන් ඔයගොල්ලෝ මේ බලාපොරොත්තු වෙනා වගේ ප්‍රොෆෙෂනල් විතර කරන්න බෑ. අපිට මේක තමයි කරන්න. ඔයගොල්ලෝ කැවිදි නම් පාන ඇදී කරන්න යන්නේ සමා වෙන්න. මේක තමයි අපේ ලෙවල් එකේ. කාලෙත් එක්ක ඉම්ප්‍රූව් වෙයිද දන්නේ මෙච්චරයි තියෙන්නේ. මේ අක්කේ ඇත්තරම මේ අයිලන්ඩ් එකේ මම ජීවිතේ දැකලා තියෙන ලස්සනම බීචස් ටික දැක්කා. ඔයාලා දැකලා තියෙන ලස්සනම බීචස් කොහෙද තියෙන්නේ කියලා අපිට කමෙන්ට්ස් වලින් කියන්න. yes we made it. දැන් අපි 3rd බීච් එකට ආවා. දැන් මෙතන නැවතිලා බබ බහැලා කාලා බීලා නාලා යනවා. නේද? කාලා බීලා නාලා යනවා. යන හැම බීච් එකකටම යනවා නෑව ගියා. අයියෝ. ඊට අපි පෙන්නන්න. It's like a pool. දැන් අපි 4වෙනි බීච් එකට ආවා. මේක නම් මොකක්ද දන්නේ? අපස් ඒක හරිය කියන්න සර්. ලස්සනයි මේ. අකරන හරි දැන් ඔයා පෙන්න. යව යන්න. 3 2 1 හරි අපි දැන් නෑවා. නාලා කාලා බීලා මේ මන්වෙලා සිටි වාහනේ අපි බාර දුන්නා. වාහනේ බාර දීලා දැන් සිටි එක බලන්න. බලන්න. yes මේ තමයි ෆවිඥානා සිටි සෙන්ටර් එක. මෙයා ඇඳුම් මාරු කරගත්තා. එයාගේ ඇඳුම් ගාලා තිබ්බ නැහැ. හින්දා අක්කගේ ඇඳුම් දාගත්තා. එපා. අපි මොනවද කන්නේ? පීට්සා කනවලු. පීසා. මෙයාට කන්න දැදුනාම හොඳයි. අර බල්ලෝ වගේ. බල්ලට කන්න දාම චිල් එකේ ඉන්න. ආයෙත්. අපි දැන් නැවට ළඟින් යන්නේ. yes 3:11ට පිටත් වෙනවා. පස්සේ පැය කමාරක් යනවා එතනට යන්න. ලොකු නැවක් අමින බෙන්න. අන්න අරක. අපි දැන් බයින්ඩ යන්නේ පෝට් එකට ආවලු. වෙන ෆෝන් එක බලාගෙන. අපි සීසයිඩ් එකට ඇවිදින්න ආවා. තනියම නෙමෙයි. තනියම නෙමෙයි ස්පෙෂල් ගෙස්ට් කෙනෙක් ඉන්නවා. show them 3 2 1 it's brownie brownie කියන්නේ මේ ක්ලාරගේ අක්කගේ පොල්පැටිය. he's a golden retriever. ක්ලාරගේ favorite dog. බලු පැටියෙක් දිම යාගෙන ලොකුයි. ඔව්, එයාට වයස අවුරුදු 4ක් අවුරුදු නේ? 3යි. නෑ අයියා කිව්ව 4ක් කියලා නේ. අක්කා කිව්ව 3යි. හරි කොහොම හරි 3ක් එක්ක 4ක්. බ්‍රවුනි brownie නේ hi කිය brownie මේ hi කිය කැමරා එක කොහොමද කිය? කොහොමද කිය? ආ No. ආ බෑ කැමරා ෂයි යා කැමරා ෂයි ලස්සනනේ අහස් වෙන්න මේ මේක තමයි ලස්සන යා යනවා බල්ලත් එක්ක මාව මතකයි.
ගීමන් හරිනවා. හති නෑ මහන්සි මහන්සි හරිනවා. සෝයි. අපේ මේක තව එයා සිංහල වචන කියන මම දන්නේ නැහැ. එයා මට එක්ස්ප්ලেইন කරනවා. මේට හොඳට මහජී හයි අද අපි මගේ අන්තිම දවස අද ගෙදර යනවා. ඒ නිසා අපි උදේ ආවා පොඩක් බීච් එකට. මොකද කියන්නේ මොකද මේ ප්ලේස් එක කියලා. ඒකේ බීච් එකේ මැදින් වෙන අයිලන්ඩ් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ පයින් ඇවිදන් යන්න පුළුවන්. මොකද වතුර ඒතර මැද්දේ. වතුර ගැඹුරු නෑ. ගැඹුරු නෑ. එහෙනම් ඇවිදන් යනවා. Yes. අන්න අර පැත්තේ තමයි යන්නේ. ඒක පේන්නේ නෑ තාම වීඩියෝ. අර මිනිස්සු ඉන්නේ. ඒක ඇවිදන් යනවා. ඉන්න තවත් බොම් කරලා. ආ zoom කරලා මොනවා පිළිද? Yes, so how was the experience for you? I had a lot of fun. ගොඩක් දේවල් කරා. පුදුමයි vlog උත් කරා හරියට මේ පාර. Yes. Dara. Facebook දාන්න Facebook දාන්න. Slow motion. දැන් වතුර මැද රේස් එක තියන්න යන්නේ. වතුර මැද රේස්. බලමු. ගොඩ. ගොඩ ඉදිත් පරදේවා වතුරත් අතුරු ගෝල් ප්ලන්. ඕකේ. මීටර් 10ක් දෙනවා. 10 නෑ 5ක්. ඕමි. 1 2 3 මම ඇවිදිනවා දුවන්නේ මම ඇවිදින්න challenge won Hello. ඔයා කරද ඔයා කොහෙද ඉන්නේ පණ දාගෙන දුවනවා ඒ තරමයි Hello. I won. අවු පිටින් ඕ අපොඩ්ඩ පතර දාන්න මම වතුර මම වතුර දැම්මත් මට යුරෝ 100ක් යවන්න 100යිද? 1000ක් යවන්න 1000ක් දෙනවා ඔයා පණින්න අපි දැන් අනිත් කොන වෙනකම්ම ඇවිදගෙන ආවා බාන් තෙන් මෙතන තමයි අපි අර කොන මේ නම් පටන් ගන්න මෙහෙ වෙනකම් ආවා දැම්මා වතුරට Vai da Clara! Vai da Clara! Clara! Vai! Vai! Never day airport එක්ක යනවා. yes අපි දැන්
වාහනේ බාර දීලා මං බස් එක අරගෙන එයාපෝට් යනවා. මොනවද දැනෙන්නේ? ඒවට දුකයිද මං යන්නේ කියලා? චුට දුකයි ඒත් අපි දවස් දෙකකින් දකිනවා ආයේ. දවස් දෙකකින් ආයේ මේගොල්ලොත් මිලාන් ආයෙනවා. Yes. ඕකේ. අනිත් ඔයාලි කයින් ඒක මම කන්න ඕන ගියස්. අපි දැන් බස් වල ටිකට ආවා. මෙතන ඉතල ළඟ තියෙන බාර් එකකට ආවා කණ්ඩ. මෙයා මේ තියෙන ස්පෙෂල්ටි 아무තු මේකක් තියෙනවා. ඒක try කරන්න ඕන කියලා කිව්වා ක්ලාරානේ. මොනවද කියලා එක්ස්ප්ලেইন කරන්න. මේක බ්‍රියෝෂ්. ඔව් බන් එක ඇතුළට අයිස්ක්‍රීම් දාලා. අයිස්ක්‍රීම් දාලා බිස්කට් ටික දාලා අපි ගත්තේ ස්ට්‍රෂනල් ස්ට්‍රක්චර් එක කියන්නේ මේ වැනිලා and chocolate chips වගේ plus කින්ඩර් ඔව් වෙනම chocolate ජාති. yes what මෙයා බත් පිඟාන තුනක් කාලා මේකත් කරා. මොන් තන්කේ ගයිස් දැන් මං එයාපෝට් එකේ ඉන්නේ. ආයි මිලාන් වලට යනවා. දැන් බැගේජ් චෙක් එකේ ඉන්නේ. thank you අපේ බ්ලොග් එක බලුවට. ආයි මගේ මේ තනියම කරන පළවෙනි බ්ලොග් එක නිසා කොහොම එයිද කොහොම ආවද දන්නේ නැහැ. I tried my best. We tried our best. So like, comment, share and subscribe if you like our vlog and we'll come back with more.